ආයිබුවන් ඔයාගේ ෆෝන් එකේ Apple ෆෝන් එකක් නම් ඔයාගේ ෆෝන් එකට තිබිය යුතුම ඇප්ලිකේෂන් 4ක් ගැන තමයි අද මේ වීඩියෝ එකත් අපි කතා කරන්නේ. ඉතින් මම හිතනවා මේ ඇප්ලිකේෂන් 4ෙන්ම ඔයාට මේවයම ලයිෆ් සේවිං විදියට කොයි වෙලාවක හරි වැදගත් වෙයි කියලා. Ison shop එකෙන් ඔයාලට Windows key, Office key, ඒ වගේම student අයට Turnitin, ඒ වගේම Grammarly, Quillbot, ඒ වගේම softwares එකම මේ වෙබ්සයිට් එක හරහා මේ Facebook page එක හරහාම ඔයාලට ගොඩක් අඩු මුදලකටම මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි වෙඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් පළවෙනි ඇප්ලිකේෂන් එක හැටියට ගත්තොත් එම වීඩියෝ ලයිට් මේ ඇප්ලිකේෂන් එක දැන් මම අවුරුද්දක් තිස්සේම මම යූස් කරනවා කිසිම ගැටලුවක් නැතුව. උදාහරණයක් විදියට ඔයාලට මියුසික් එකක් අහන්න වුණොත් එම ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක්, ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් ඔඩියෝ එකක් විදියට මේ ඇප්ලිකේෂන් එක හරහාම ඔයාලට අහගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් විදියට වීඩියෝ මියුසික් එකක් මම YouTube එකේ ගිහලා ප්ලේ කරපුවාම මේ විදියට එතකොට මට මේක බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් එකක් විදියට ඔයාලට අහගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි ගොඩක් විශේෂත්වය. ඒ වගේම ඔයාලා මෙතන කස්ටමයිස් කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පේනවාද මේක ප්ලේ වෙනවා. ඒ කියන්නේ control panel එකේ ඉන්නොත් එම ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන් වෙනවා. Spotify ඒ වගේ ප්‍රීමියම් softwares ඔයාලා යූස් කරනවා නම් ඒක ගැටලුවක් නෑ. ඒක සුපිරි. but Spotify වල නැති music එකක් අපිට audio එකක් එහෙම නැත්නම් ඒ වගේ වීඩියෝ එකක් ප්ලේ කරන්න අවශ්‍යතාවයක් ඕන වුණොත් එම අපිට ගොඩක් වෙලාවට YouTube එක තමයි ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට YouTube එක ඕනම දෙයක් එම මේ application එක හරහාම audio එකක් විදියට යූස් කරගන්න පුළුවන්. ඒකත් විශේෂත්වයක් තමයි මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරද්දී තමයි ඇඩ් එකක් ප්ලේ වෙන්නේ. ඒ අමතරව වීඩියෝ එකක් ප්ලේ කරනකොට එහෙම නැත්නම් මියුසික් එකක් ප්ලේ කරනකොට ඇඩ් එහෙම ප්ලේ වෙන්නෙම නැති තරම්. ඉතින් මේක ඔයාලා ප්‍රීමියම් version එක ඔයාලා කැමති නම් මේක purchase කරන්න පුළුවන්. ඉතින් මම recommend කරනවා ඔයාලට free version එකෙත් එම මම අවුරුද්දක් තිස්සේ use කරනවා කිසිම ගැටලුවක් නැතුව මට මේ application එක use කරගන්න පුළුවන් වුණා. ඉතින් දෙවෙනි application එක තමයි ඔයාගේ phone එකෙන් ගොඩක් වෙලාවට video recording එහෙම කරනවා නම් මේ application එක ඔයාලට ගොඩක් important වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ application එක නම තමයි Final Cut Pro. ඉතින් මේ Final Cut Pro එක ගියපුවාම ඔයාලට ගොඩක් ඔප්ෂන් එක තමයි මේ ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන් නේ. ඉතින් ඔයාලට මේක සෙටින් එකට ගිහපුවාම ප්‍රිෆරන්සස් වලට ඔයාලට ඒ කියන්නේ ක්වොලිටි එක වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ටූල්ස් වලට, ඒ වගේම ඔඩියෝ, ඒ වගේ ගොඩක් ඔප්ෂන් එක පිරිච්ච ඇප්ලිකේෂන් එකක් තමයි iPhone වලටම ගැලපෙච්ච ඇප්ලිකේෂන් එකක් තමයි මේ Final Cut Pro කියන මේ ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයා normal camera application එකෙන් ඔයාලට record කරගන්න පුළුවන් වෙනවා. but ඔයාගේ ගොඩක් වෙලාවට professional විදියට ඔයාට මේ Final Cut camera මේ කියන ඇප්ලිකේෂන් එකේම ඔයාට record කරගන්න පුළුවන් වෙනවා. ඉතින් තුන්වෙනි app එක හැටියට ගත්තොත් මේක ගොඩක් important. ගොඩක් අයට විශේෂයක් වෙයි කියලා මම හිතනවා. උදාහරණයක් විදියට අපිට Android phone වලින් නම් කැමති වීඩියෝ එකක් Facebook එක වේවා YouTube එක වේවා අපිට gallery එකටම download කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට ඒ කියන්නේ iPhone වලට එහෙම කිසිම option එකක් නැහැ. එතකොට ඔයාට මේ black hole කියන application එක හරහාම ඔයාට කැමති වීඩියෝ එකක් එම ඔයාට එක ක්ලික් එකකින් එම ඔයාට download කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම උදාහරණයක් විදියට මම මෙතනින් ඔයා YouTube එකේ කැමති වීඩියෝ එකක් ඒක select කළා පස්සේ මෙතන share option එක දාලා මෙතන copy link කරන්න. copy link කරලා පස්සේ ඔයාලා මේ application එක හරහාම කැමති වීඩියෝ එකක් එම ඔයාට link එක copy කරන්න විතරයි තියෙන්නේ. ඔයාට එක ක්ලික් එකකින් එම කැමති වීඩියෝ එකක් එම ඔයාට download කරගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම මේක කෙලින්ම photos එහෙම නැත්නම් gallery එකටම මේ වීඩියෝ එක යන නිසා download වෙන නිසා එම කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම මේ application එක use කරද්දී එම සමහරක් වෙලාවට ඒ වීඩියෝ එක ඒ link එක copy කරාට සමහරක් වෙලාවට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. දෙවෙනි පාරත් ආපහු try පාරක් දාන්න ඒ හරහාම ඔයාටම download කරගන්න පුළුවන් වෙනවා. ඉතින් සමහරක් වෙලාවට මමත් videos එහෙම download කරන්න ගිහලා එම එකපාරට ඒ කියන්නේ මොකක් හරි error එකක් ආවොත් එම දෙවෙනි පාරත් එම try කරන්න. එහෙම නැත්නම් වෙන වීඩියෝ එකක් හරි වෙන link එකක් එම try කරලා බලන්න. ඔයාට ලේසියෙන් මේ application එක හරහාම ඔයාගේ gallery එකටම ඔයාගේ photos වලටම එම download කරගන්න පුළුවන් වෙනවා. හතරවෙනි ඇප්ලිකේෂන් එක විදිහට ගත්තොත් එම මේ ඇප් එක ඔයාලට කොයිම වෙලාවක හරියම ඔයාලට වැඩගත් වෙන්න පුළුවන්. ඔයා ගාව iPhone එකක් තියෙනවා නම් කොයිම වෙලාවක හරි මේ ඇප්ලිකේෂන් එක වැඩගත් වෙයි කියලා මම හිතනවා 100%. උදාහරණයක් විදිහට අපිට ඒ කියන්නේ Bluetooth හරහා එහෙම නැත්නම් ඒ වගේ හරහා ඒ කියන්නේ Android phone එකෙන් එහෙම නැත්නම් iPhone එකට අපිට
ෆොටෝස් එහෙම නැත්නම් වීඩියෝස් එහෙම ෆයිල් එහෙම ෂෙයා කරගන්න බෑ. ඒ වගේ කේස් වලට ඔයාලා මුහුණ දීලා ඇති කියලා මම හිතනවා. එතකොට ඔයාලට පුළුවන් වෙනවා ලේසියෙන්ම එහෙම local send කියන මේ ඇප්ලිකේෂන් එක හරහා එහෙම ඔයාගේ ෆෝන් එකෙන් එහෙම නැත්නම් Android ෆෝන් එකකට ඒ කියන්නේ iPhone එකෙන් Samsung ෆෝන් එකකට එහෙම ලේසියෙන්ම ෆොටෝස් වීඩියෝස් ඒ වගේ දේවල් එහෙම ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක වන ලැප්ටොප් එකක් එහෙම නැත්නම් Windows ලැප්ටොප් එකක් තියෙනවා නම් ඔයාලට ලේසියෙන්ම එහෙම මේ ඇප්ලිකේෂන් එක හරහා එහෙම ඔයාලට ෆොටෝස් වීඩියෝස් ඒ වගේ ෆයිල් එහෙම ෂෙයා කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා මේක තමයි ගොඩක් වැදගත්ම ඇප්ලිකේෂන් එක. මොකද කිව්වොත් එහෙම අපිට කාගේ හරි iPhone එකෙන් ෆොටෝස් එකක් ගත්තාම අපේ Android ෆෝන් එකක් නම් තියෙන්නේ ගොඩක් වෙලාට WhatsApp හරහා ඒ වගේ හරහා තමයි අපි ෆොටෝස් එහෙම ෂෙයා කරගන්න Facebook හරහා එහෙම. එතකොට සමහරක් වෙලාට quality එකම lost වෙන්න පුළුවන්. එතකොට මේ ඇප්ලිකේෂන් එක හරහා එහෙම local send මේ ඇප්ලිකේෂන් එක හරහා ඔයාලට ලේසියෙන් ඔයාගේ iPhone එකෙන් Android ෆෝන් එකට ඒ වගේම Android ෆෝන් එකෙන් iPhone එකට එම ඔයාලට ෆයිල්ස් එහෙම ෂෙයා කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා මේ ඇප්ලිකේෂන් එකේම ඔයාලට ගොඩක් වැදගත් වෙවි. ඒ වගේම මේ ඇප්ලිකේෂන් එක යූස් කරද්දීම same network එක කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ. ඒකත් එහෙම පොඩ්ඩක් මතක තියාගන්න. ඉතින් මේ ඇප්ලිකේෂන් හතරෙන් එම ඔයාලට මොන ඇප්ලිකේෂන් එකකට වැදගත් උනේ කියලාත් අනිවාර්යෙන් පල්ලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලගේ මේ ඇප්ලිකේෂන් යූස් කරනවද කියලාත් ඔයාලගේ අදහස පල්ලින් කමෙන්ට් කරන්න. ඉතින් අපි ඉස්සරහට මේ වගේ වීඩියෝස් වලින් අපි හායිත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. හැමෝටම ජය වේවා.